දරු පිළිසඳ ගැනීමක් කාන්තාවක් අපේක්ෂා කරනවා නම් ඒ වෙනුවෙන් කොහොමද සූදානම් වෙන්න ඕනේ කියන කාරණය ගැන. ප්‍රෙග්නන්සි එක කියලා කියන්නේ මේ හෝමෝනත් එක්ක කරන සෙල්ලමක් වගේ. ගර්භණීතාවය අපේක්ෂා කරන අම්මගෙනෙක් කරගත යුතු මූලික පරීක්ෂණ කිහිපයක් තියෙනවා. උසට සරිලන බර පවත්වා ගැනීම කියන එක කොයිතරම් වැදගත්ද ගැබ් ගැනීමක් අපේක්ෂා කරනවා නම් කාන්තාවක්. නියමිත BMI අගය පවත්වාගෙන යෑම නිරෝගී ප්‍රෙග්නන්සි එකට අනිවාර්යෙන් අත්‍යවශ්‍ය දෙයක්. අම්මා කෙනෙක් වෙන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා නම් කාන්තාවක් ඒ කාන්තාවත් තමන්ගේ පෝෂණය ගැන හිතන්න ඕන නේද? ප්‍රී ප්‍රෙග්නන්සි කාලයේදී අම්මා තමන්ගේ පෝෂණය ගැන ගොඩක් හිතන්න ඕනේ. අවම වශයෙන් දරුවෙකු කුස පිළිසිඳ ගන්න මාස 3කටවත් කලින් ෆෝලික් ඇසිඩ් ගන්න ඕනේ කියලා. පුංචි දරුවෙක් කියන්නේ ලොකු වගකීමක්. ඉතින් ඒ වගකීම ගන්න ඕනෙත් හරි කාලෙදී. නිරෝගී සෞඛ්‍ය පවත්වාගෙන යනවා කියලා කියන්නේ නිරෝගී ගර්භණීතාවයකට මූලිකම අඩිතාලමක්.